හලෝ තුන්වෙනි දවස දැන් ගෙදර ඉන්නේ. අද දවසේ ගෙදර හිටියා. දැන් වෙලා හවස 2:00 3 විතර වෙලා ඇති. පුංචිලා ගෙදර යන්න කියලා ඉන්නේ. මං හිතන්නේ මගේ channel එකේ අපේ ගෙදර යන මොකුත් වීඩියෝ එකක් නෑ. මේ තමයි අපේ ගෙදර. පුංචිලා ගෙදර යන්න ඕන, බරු ටිකක් ගන්න ඕන ටවුන් එකෙන්. මං ගෙන ආපු තෑගි මදි වෙන සීන් එකක් තියෙනවා. අරගෙන මේ පහළ වෙල්ලියා ඇදී ඉන්නේ. මේම ඇවිල්ලා වටේන් කොහොම යන්න තියෙනවා. මේ දවස් ටිකේ මුත් යන්නට මුත් ලොකු ප්ලෑන් එකක් නැහැ. කොහොමත් යාළුවෝ ටිකත් එක්ක සෙට් වෙන්නක් තියෙනවා. බලමු අද පුංචිලා ගෙදර ගිහිල්ලා ඇවිල්ලා අද මුකුත් විශේෂ වැඩක් නැහැ. ගෙදර තමයි ඉන්නේ. තේක බොනගම අම්මට කියලා වඩේ හදාගත්තු පරිප්පු වඩේ. තියෙන අද ඇවිදින්න තව තැන් දෙක තුනක් තියෙනවා. නැන්දලා ගෙදර ඊට පස්සේ ළඟ පාත ගෙවල් සෙට් එකකට ගිහිල්ලා එන්න ඕන. ඒක තමයි අද දවස් තියෙන වැඩ ටික. අගල්ලා හෙට කොළඹ එන්න හිතන් ඉන්නවා. මේ තමයි අපි පොඩි කාලේ හිටපු ගෙදර. මේ ඉස්කෝලේ ගුරු නිවාසේ. තන්නේ කඩන් ඇටලා තියෙන ඔක්කොම අඹගය මේ තියන්නේ දොඩම් ගහ. අපි මේක නැගලා මා අයියයි ස්තෝප්පු තන ටොයිලට් එක, කුස්සිය, අපේ සාලේ ටීවී එක ඔක්කොම තිබ්බේ මෙතන. ඊට පස්සේ එක තමයි අපි නිදාගත්ත කාමරේ. මායි අයියයි අක්කයි අම්මයි තාත්තයි පස් දෙනා. සාලේ එළිය කෑල්ල පාඩම් කරා. එතන නැගලා චූ දානවා එළියට. මොකද රෑ ටොයිලට් එකට යන්න බය හින්දා. මිදුලා